Hi guys, welcome back to my YouTube channel. ඔන්න අද චුට්ටක් ටික vlog එකකින් තමයි හම්බ වෙන්න ආවේ ඔයාලව. මේක මං හිතන්නේ දවස් 3ක vlog එකක්. මේ තියෙන්නේ මගේ lunch එක. මේ දවස්වල මම lunch එක විතරයි බත් ගන්නේ. අනිත් breakfast එකයි dinner එකයි මම පොඩ්ඩක් skip කරනවා. එහෙම නැත්නම් ඒකට පොඩි මොකක් හරි චූටි meal එකක් ගන්නවා. මොකද මං මේ දවස්වල ඩයට් එකක ඉන්නේ. මේ තමයි මගේ ඩිනර් සුප් එකේ රෙසිපි එක. මේක මම දාන්නම් හදන විදිය ඔයාලට. මම දැනට පොඩ්ඩක් මොනවද ඒකට ගන්න කියලා පෙන්නන්නම්. සුදු ලුණු, කරපිංචා, කැරට්, එතකොට පරිප්පු, චිකන් මේ දේවල්. ඊට පස්සේ දවසේට හැමේ අපි ගියා ශ්‍රී මහා බෝධියට. ඒ වගේම රුවන්වැලි සෑයට. ඇත්තටම මේ ලෝකෙම යන්න ආසම තැන්. ඒක මං කලින් vlogs වලත් කියලා තියෙනවා. අපි ගියේ වෙසක් පොයට කලින් දවසේ ලොකු සෙනඟක් හිටියේ නේ. ඒ නිසා අපිට පොඩ්ඩක් ලේසි වුණා. ඒ වගේම කියන්න කැමතියි මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න. ඔයාලා මේක බලනකොට නම් වෙසක් පොය පහු වෙලා තියෙයි. ඇත්තටම හිත මාර විදිහට රිලැක්ස් වෙනවා. ඊට පස්සේ අපි රුවන්වැලි මහ සෑයට ආවා. හැමෝටම ලංකාවාසී ලෝකවාසී හැමෝටම මේ තියෙන දුක් කරදර නැති වෙලා ලස්සන යහපත් කාලයක් උදා වෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඊට පස්සේ දවස් මේ අපි ආවා ගමේ. අපි කට්ටියම ආවේ. ඊට පස්සේ අපි පොඩ්ඩක් ගියා වඳින්න. ඒ වගේ පොඩි ක්ලිප් ටිකක් මතක් වෙන වෙලාවට තමයි මම රෙකෝඩ් කරේ. ඇත්තටම මේවා තමයි අපිට කවදා හරි බලන්න පුළුවන් ලස්සන මෙමරීස්. මං කොහොම හරි මහන්සි බලන්න නැතුව අදක vlog එක අදම edit කරලා දාන්න හිතුවා. දැන් වෙලාව 12ට විතර ඇති. ඒත් කමක් නැහැ කියලා මම මේක දාන්නේ. නැත්තම් මට මේක edit කරගන්න කම්මැලි. අම්මා ලන්ච් එක රෙඩි කරලා තිබ්බා. පොලොස් අච්චාරු, එතකොට තව තිබ්බා මේකරල්, බත්, වට්ටක්කා, චිකන් මේ දේවල්. තව වැව් මාළු පැදලා තිබ්බා. ඊට පස්සේ අපි ගෙදර එනින් ගමන් ගියා නාචාදු වැව බලන්න. ඇත්තටම අදන ටිකක් සෙනඟ හිටියා. එන්න ඕනේ ආයෙ දවසක චුට්ටක් නිදහස් දවසක. මේ වගේ දවස්වල ගොඩක් වඳින්න එන අය එනවා. මගේ කටහන ගැන එච්චර හිතන්න එපා ළමයි. තාමට 100% සනීප නැහැ. 80% විතර තමයි සනීප. ඇත්තට මිර බහගෙන යනකොට නම් මාරම ලස්සනයි. මේ නාචාදු වැවේ දන්න අය දන්නවා ඇති. වැව මැදින් පාලමක් තියෙනවා. වැවේ වානත් එක්ක මෙතනින් එහා පැත්තට යන්නත් පුළුවන්. එනින් ගමන් මම කේල්සකට ගියා පොඩි බඩු ටිකක් ගන්න. ඊට පස්සේ මේවා තමයි ගත්තේ. රෝස්මෙරි ගත්තා. ඊට පස්සේ ස්ට්‍රෝබෙරිස් ගත්තා. එතකොට මේ බ්‍රෙඩ් එක ගත්තා. තව පොඩි දේවල් ටික ගත්තා. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් රිලැක්ස් වෙන්නත් එක බබාට කවලේ හැමදේම ඉවර කරලා මම මේ දවස්වල බලන කතාව පාට් එක විතර හරි මාසේ ඒක බැලුවා. ඊට පස්සේ මගේ නයිට් ටයිම් ස්කින් කෙයාර් රුටීන් එක කරලා බෙඩ් එකට ආවම තමයි අද දවස් ඉවරුනේ. ඉතින් ලස්සන vlog එකකින් ඉක්මනින්ම හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. ඒ විතරක් නෙවෙයි ඔක්කොම ඉවර කරලා ඩිනර් එක ගත්තා. ඉතින් අදත් රෑට සුප් එකක් තමයි හදාගත්තේ. මොනවා කරන්නද නේද? කාලා තඩි වුණා නම් දැන් ඉතින් කොහොම හරි කෙට්ටු වෙන්නත් එපේ. එහෙනම් පරිස්සමින් ඉන්න. බුදු සරණයි.